මම ඩොක්ටර් ධම්මික වික්‍රමසේකර විශේෂඥ ශල්‍ය වෛද්‍ය. දැන් මේ රෝහලේ මේ තුවාල සායනය අවුරුදු 10කට වැඩිය පරණයි. එකක් තමයි මේ රෝහලේ ඉන්නවා මේ තුවාල සායනය සඳහා ස්පෙෂල් ටීම් එකක්. මෙහි සියලුම තුවාල වර්ගවලට ප්‍රතිකර්ම කරනවා. විශේෂයෙන්ම අපි පරණ සුව නොවන තුවාල ගැන තමයි විශේෂයෙන්ම අපි මේකට අපි ස්පෙෂලයිස් වෙලා තියන්නේ. මේ තුවාලවලට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ දියවැඩිය ආශ්‍රිත තුවාල. ඒ වගේම ඊගාව තමයි මේ දැන් ඔය නහර ගැටකේල හින්දා ඇති වෙන තුවාල. නහර ගැටකේල තියෙන කකුල් එකතු වෙන තුවාල සනීප වෙන්නේ නැති තුවාලත් වෙනවා. ඒ වගේම තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ නියුරෝපැතික් වුන්ඩ්. ඒ කියන්නේ මේ කකුලට දියවැඩියා විශේෂයෙන්ම හින්දා කකුල ස්නායු අකර්මණ්‍ය වීම නිසා මේ තුවාල හැදෙනවා. ඒ තුවාලත් සනීප වෙන්න හුඟක් කල් යනවා. මේ කියපු තුවාල වලට විශේෂ ප්‍රතිකර්මකම එක එක තුවාලේ හේතුව අනුව අවශ්‍යයි. එතකොට අපි ඉස්සෙල්ලාම මේ රෝගියාව හොඳට පරීක්ෂා කරලා බලලා මොකද්ද ආසන්නතම හේතුව කියලා අපි හොයාගන්නවා මේ තුවාලේ හැදෙන්න. ඒක තමයි නම්බර් 1. ඊගාක තමයි මේ තුවාලවල අනවශ්‍ය පටක මැරිච්ච කොටස් තියෙනවා නම් අපි ඒවා ඉවත් කරනවා. ඒවට අපේ ශල්‍යාගාරයක් තියෙනවා. ඒ කියන්නේ ප්ලේට්ලට් රිච් ප්ලාස්මා කියන තමන්ගේම ලේ අරන් කොටසක් වෙන් කරලා තුවාලයට දානවා. ඒකේ විශේෂ සංඝට මගින් තුවාලය ඉක්මනට සනීප වෙනවා. ඒ වගේම ප්ලේට්ලට් රිච් ෆයිබ්‍රින් PRF කියලා තලුත් ප්‍රතිකර්මයක් තියෙනවා. ඊට අමතරව සමහර වෙලාවට විශේෂ ප්‍රතිකර්මකම තියෙනවා. අර විස බීජ තියෙන සමහර ඒවාට බෙහෙත් වලට අහන්න නැති ඒවා. ඒවට අපි අර UV light therapy කියලා එකක් සමායට දෙනවා. සාමාන්‍යයෙන් මේ තුවාල පරණ තුවාල වලට හැමදාම බෙහෙත් දාන්නේ නැහැ. ලෙඩාට පාසු විදියට දවස් 3කට වගේ සැරයක් තමයි අපි බෙහෙත් දාන්නේ. හුඟක් තැන් වලට ගිහිල්ලා විද්‍යාත්මක නොවන ප්‍රතිකර්මකම වලින් මේ තුවාල සුව නොවුණු තුවාල මෙහි තුවාල සායනයෙන් අපි සෑහෙන ප්‍රගතියක් ලබලා තියෙනවා.